හරි වෙල්කම් all. ඉතින් අපි මේ channel එකේදී මේන්ලිම ප්‍රධානම වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ forex market එහෙම නැත්නම් විදේශ විනිමය foreign exchange market එකේ සහ අනිත් crypto ඇතුළු අනිකුත් markets වල trade කරන්නේ කොහොමද? එහෙම නැත්නම් buyer කෙනෙක් හෝ seller කෙනෙක් වෙන්නේ කොහොමද? අපි ඒකට කරන්න ඕන සාර්ථක trader කෙනෙක් වෙන්න, සාර්ථක වෙළෙන්දෙක් වෙන්න අපි මොනවද කරන්න ඕන? ඒකට අදාළ process එක flow එක මොකක්ද කියන දේවල් ගැන කතා කරන්න තමයි අපි මේ channel එක mainlyම base කරගන්නේ. ඒතකොට මම මේ වීඩියෝ එකේදී sum up එකක් දෙන්න. ඒ කියන්නේ summarized view එකක් දෙන්න මොකක්ද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැන. එතකොට මුලින්ම දැනගන්න ඕන මේ markets highly risk fields මේවා. එතකොට තමන් මහන්සියෙන් උපයපු ධනය මේවට දාන්න කලින් සෑහෙන හොඳ knowledge එකක් එහෙම නැත්නම් edge එකක් තියෙන්න ඕන මාකට් එකේ ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම්. එතකොට මුලින්ම කියලා ඉන්න ඕන මම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. මම මේ මාකට් එකේ කාලයක් තිස්සේ ට්‍රේඩ් කරලා මම ලබාගත් අත්දැකීම් මට හරි ගියේ මොනවද වැරදුනේ මොනවද හදාගන්න ඕනුනේ මොනවද ඒ දේවල් ගැන ඔයාලත් එක්ක කතා කරන එක තමයි මගේ පර්පස් එක. මම ආපහු කියනවා මම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. එතකොට මම මෙතනින් එහා මේ channel එකේදී කරන කිසිම දෙයක් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් විදිහට ගන්න එපා. ඔයාලගේ අධ්‍යාපනික කාරණාවක් එහෙම නැත්නම් එඩියුකේෂනල් පර්පස් එකට විතරක් යූස් කරන්න කියලා මම කියනවා. මොකද මම ඔයාලට රේට් කරන්න හෝ නොකරන්න කියලා කියන්නේ නැහැ. මම දන්න දෙයක් තියෙනවා නම් මම ඒ දේ පැහැදිලි කරලා කියලා දෙන එක තමයි මම මේ channel එකේදී කරන්නේ. එතකොට අපි මුලින්ම බලුවොත් එජ් එකක් කියන්නේ මොකද්ද? එතකොට එජ් එකක් කියලා කියන්නේ සෑහෙන දේවල් ගොඩක් එකතු වෙලා හැදෙන කාරණාවක්. ඒ කියන්නේ වාගේ ටෙක්නිකල් නොලෙජ් එක දැන් ඔයා හිතන්න ඔයා මොකක් හෝ කන්සෙප්ට් එකක් තෝරගෙන ඒකෙන් ට්‍රේඩ් කරගෙන යනවා. ඒතර ඔයාට ඒ ට්‍රේඩ් එකේ ඩේටා ඔයා ළඟ නැත්තම් ඔයාට ඒක කොච්චර දුරට හරියනවද කොච්චර වර්ධිනවද මොන මොන කාලවලදීද ඔයාට ඒක හරියන්නේ මොන මොන දේවල් වලදී මොන මොන ක්‍රයිටීරියාස් වලදීද ඔයාට ඒක හරියන්නේ වර්ධින්නේ කියලා ඩේටා නැත්තම් ඔයාට එජ් එකක් නැහැ. සහ අනිත් එක ඕකේ තියෙන අනිත් කාරණාව තමයි සයිකොලොජි සහ ඩිසිප්ලින් එක. ඒතර ඔය හැමදේම එකතු වෙලා හැමදේම එකතු වෙලා හැදෙන වචනයක්. එහෙම නැත්නම් හැමදේම එකතු වෙලා හැදෙන කන්සෙප්ට් එකක් තමයි එජ් එක කියලා කියන්නේ. එතකොට ට්‍රේඩින් එජ් එක හරියට හදාගන්නේ කොහොමද කියන එක තමයි අපේ channel එකේ මේන්ම purpose එක. එතකොට අපි channel එකේ මේන්ලිම කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල් එහෙම නැත්නම් අපේ content focus එක මොකක්ද කියලා කියනවනම් මම සරලවම sum up කරලා කියන්න. market analysis එහෙම නැත්නම් market analysis සහ structure market එක analyze කරන්න පුළුවන් concept සෑහෙන තියෙනවා ලෝකේ. ICT කියනවා, SMC කියනවා, retail කියලා කියනවා, MSNR කියලා කියනවා. SNR කියලා කියනවා සෑහෙන දේවල් තියෙනවා QML කියනවා ගොඩාක් දේවල් තියෙනවා හරිද මේවා එන්න එන්න තව concepts හැදෙනවත් එක්ක. ඒතකොට මේ හැමදේම එකතු වෙලා මේ හැමදේම ඉගෙනගෙන වාට ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ. ඔයා මෙතනින් එකක් තෝරගන්න ඕනේ. ඒ එකකිනුත් ඒ තියෙන concept එකෙත් ඒ depth එක ඔක්කොම වාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා එතනිනුත් අවශ්‍යම කාරණා ටිකක් වාට හරියන කාරණා ටිකක් තෝරගෙන ඒක වටේට තියෙන data එකතු කරලා සහ තමයි ඔයාගේ ස්ට්‍රැටජික් හදාගන්න ඕනේ. එතකොට අපි මේ දේවල් ගැන කතා කරනවා මේ channel එකේ ඉස්සරහට. ඒ වගේම ට්‍රේඩින් සයිකොලොජි සහ ඩිසිප්ලින්. එහෙම නැත්නම් ට්‍රේඩින් සයිකොලොජි එක සහ ඩිසිප්ලින් එක නැතුව ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ. ඔයා ඇනලිසිස් ඉගෙන ගත්තා කියලා ඔයා ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ නැහැ. හොඳ ඇනලිස්ට් කෙනෙක් කියන්නේ හොඳ ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි. ඒතකොට ට්‍රේඩර් කෙනෙකුයි ඇනලිස්ට් කෙනෙකුයි කියන්නේ දෙන්නේ. එතකොට ඔයාලා සමහර විට අහලත් ඇති ගොඩක් අය කියනවා ට්‍රේඩින් සයිකොලොජි එක තමයි 80ක් හෝ 90ක්. ඊටු 10 හෝ 20 තමයි ඇනලිසිස් කියලා. ඒ වුණාට ඒ කතාවට මම එකඟ වෙන්නේ නැහැ. මොකද ඔයාලට මාකට් එකේ සෑහෙන හොඳ ටෙක්නිකල් එජ් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට රේට් කරන්න බෑ කොහොමද සයිකොලොජි දෙමුණත්. සයිකොලොජි කියන්නේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යම පාර්ට් එකක්. සයිකොලොජි සහ ඩිසිප්ලින් නැතුව මේ ෆීල්ඩ්ස් වල සර්වයිව් වෙන්න බෑ. හරිද? එතකොට ඒ දේවල් ගැන අපි කතා කරනවා. ඒ වගේම රිස්ක් මැනේජ්මන්ට් ස්ට්‍රැටජිස් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඒ රිස්ක් මැනේජ්මන්ට් කියන එක ඩිසිප්ලින් කියන එක ඇතුළටම දාලා කතා කරන්නත් පුළුවන්. ඊළඟට ලික්විඩිටි සහ මාකට් ෆ්ලෝ. මාකට් එක ෆ්ලෝ වෙන්නේ කොහොමද? මාකට් එකේ තියෙන මෙකැනිකල් කාරණා ගැන අපි කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ට්‍රේඩ් එක්සිකියුෂන්. හරියට ට්‍රේඩ් එක එක්සිකියුට් කරන්නේ මොනවද? ට්‍රේඩ් එක ෆ්‍රේම් කරගන්න අවශ්‍ය කාරණා මොනවද? ඒ හැමදේම ගැනත් අපි කතා කරනවා. ඒ වගේම ටෙක්නිකල් ටූල්ස් සහ ඉන්ඩිකේටර්ස්. අපේ වැඩ පහසු කරගන්න දැනට ලෝකේ මොකද මේ ට්‍රේඩින් කියන ෆොරෙක්ස් විශේෂයෙන්ම ෆොරෙක්ස් ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක ලෝකෙ සෑහෙන මැචුව වෙච්ච ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ සෑහෙන ඉතිහාසයක් තියෙන
ලොකු ඉතිහාසයක් තියෙන ෆීල්ඩ් එකක් තමයි මේ ෆොරෙක්ස් කියන මාකට් එකේ නැත්නම් විදේශ විනිමය මාකට් එක කියන්නේ. එතකොට මේකට හැදිලා තියෙනවා සෑහෙන හොඳ ටූල්ස්, ඉන්ඩිකේටර්ස්. එතකොට අපි ඒවා අපේ ට්‍රේඩින් කටයුතු එහෙම නැත්නම් අපේ වෙළඳාම් කටයුතු වලට පාවිච්චි කරන්නේ කොහොමද අපේ වැඩ ලේසි කරගන්න ඒ දේවල් ගැන අපි කතා කරනවා. විශේෂයෙන්ම ට්‍රේඩින් ජර්නල් එක අපි ට්‍රේඩින් ජර්නල් එක අපේ ලංකාවේම ට්‍රේඩින් ජර්නල් එකක් හදන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සහ ඊට අමතරව ගොඩක් දේවල් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙදි. අනිත් එක මම මේ channel එකේ මේන්ලිම ફોකස් කරන්නේ ප්‍රධාන වශයෙන්ම අවධානය දෙන්නේ simplicity සහ clarity. එහෙම නැත්නම් සරලකම. කියන්නේ මාකට් එකේ කොච්චර concepts තිබ්බත් ඇත්තටම අපිට use කරන්න පුළුවන් වෙන්නේ තොනින් එකයි හෝ දෙකයි. concept එකේ තියෙන ඇතුලේ තියෙන theories ඒ වලිනුත් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි අපිට අපේ day to day trading වලට use කරන්න පුළුවන් වෙන්නේ. ඔය කවුරුත් කියනවා වගේ හැමදේම වට මේක ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ profitable වෙන්න. හැමදේම ඉගෙන ගන්නවා කියන්නේ මේ ගමන complicated වෙනවා මිසක් ලේසි වෙන්නේ නැහැ. එතකොට ඒ දේවල් ගැන අපි කතා කරමු. ඉතින් simplify විදිහට කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඕනම කෙනෙකුට ඕනම මට්ටමක ඉන්න කෙනෙකුට තේරෙන විදිහට. ඉතින් ඕකමයි මට මේ වීඩියෝ එකේදී කතා කරන්න ඕන වුණේ. අපි in depth explanation එකක් එක්ක ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.